රිදී පාට ඉරේලිය මම හිතුවට වඩා ගොඩක් රස්නේ. උදේ වුණාට ගේ ඇතුළේ ඉන්න බැරි තරම් රස්නේ නිසා මම පොඩ්ඩක් එළියට ආවේ. අවදි තියෙන සීතල සුළං වලින් මම පොඩ්ඩක් නිවෙන්න ඕන නිසා. ඒ අතර පුංචි දඟකාර පැංචු දෙන්නේ ගස් අතර එහෙ මෙහෙ යන ගමන් සෙල්ලම් කරනවා. මම වගේම මගේ හිතත් මෙයාලා ළඟ ටිකකට නතර වුණේ මේ කෝලං හරිම විනෝදජනක නිසා. ඒ අතර අපේ පෝස්පැටිය නම් හොඳටම නිදි. මේ ගැන වගේ වගක් නැති පාටයි. එන්නකෝ ජනේල ඉස්සරහා හිටවලා තිබ්බ තනකොළ ටික අවුවටද කොහෙද මැරිලා ගිහිල්ලා. ඒ අවටම හරිම පාළුයි. ඒක නිසා මට ඕන උනේම මට වැඩි කරදරයක් දෙන්නේ නැතුව ලස්සනට පිපිලා දළු දාලා හැදෙන දවල් කුමාරි පුංචි පැංචියෝ ටිකක් ඉඳවන්න. හරි ලස්සනට ඕන පසකට හුරු වෙලා ජීවිතය හරි අපූර්වට ගොඩනගා ගන්න මෙයාලා අවට පරිසරයත් ලස්සන කරන්නෙම අපිට හරි අමුතු ලස්සන හැඟීමක් එකතු කරන ගම. ජීවිතය දිහා සංකීර්ණව බලන්නේ නැතුව සරල විදිහට බලන ගමන් අපි කල්පනා කරන්න පුළුවන් මේ ජීවිතේ අපේ සමහර ප්‍රශ්න වලට විසඳුම් අපි අවටම නේද තියෙන්නේ කියලා. මේ ජීවිතේ සංකීර්ණ කරගෙන තියෙන්නම අපි සමහර ගමන් හරිම දුෂ්කරයි කියලා හිතුවට පොඩ්ඩක් හිතලා බැලුවොත් ඒව හරි ලේසියට කළමනාකරණය කරගන්න අපිට පුළුවන්. මම නම් හිතන්නේ අමාරු මරණයට වඩා ජීවත් වෙන එක. අපේ ජීවිතේ කාගේ හරි මතක පොතක ලස්සන මතකයක් වෙලා ඉඳලා මේ ලෝකෙන් සමුගන්න දවසට කිසිම බරක් නැතුව හරි ලස්සනට අපිට ඒ ගමන යන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. මේ වගේ මගේ ජීවිතයේ ලස්සන තැන් මාත් එක්ක බෙදා ගන්න කැමති නම් මගේ channel එකට එකතු වෙන්න කියලා හරිම ආදරෙන් ආරාධනා කරනවා.